ඉතින් ඔයාලට කොහොමද හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක පොඩි අප්ඩේට් එකක් මගේ වයිටමින් D ගැන. ඉතින් කලින් වීඩියෝ එකේ ඔයගොල්ලන්ට ෂෙයා කරා වයිටමින් D කියන්නේ මොකක්ද, ඇයි ඒක මට බොන්න උනේ, මම බොන බ්‍රෑන්ඩ් එක මොකක්ද, හැමදේම. ඉතින් ඒක බැලුවේ නැත්තම් බලන්න. ඉතින් අප්ඩේට් එක ගැන කතා කරන්න කලින් මම ආයෙත් කියන්නම්. වයිටමින් D කියන්නේ ෆැට් සොලියබල් විටමින් එකක්නේ. ඉතින් මේ විටමින් එක අර මිත් එකක්, එහෙම නැත්නම් හැමෝම කතා වෙන දෙයක් තමයි. ඒක මේ ඉර එළියෙන් අපේ හමට, අපි ඉර එළියට නිරාවරණය වුණාම ඒක අපේ හමට එක්ස්පෝස් වෙලා ඒක අපේ හම ඇතුලෙන් අපේ ශරීරයට ලැබෙනවා කියන එක. ඉතින් ඔය කතන්දරෙත් එක්කම ගොඩක් වෙලාවට අපි කන බොන දේවල් ගත්තොතින් ගොඩක්ම මාළු ජාති කියන්නේ සෑමන්, සාලින් වගේ, ෆැට් ෆිෂ්, ඒ වගේම බිත්තර කහමද, ඒ වගේම කිරි වගේ දේවල් පාවිච්චි කරොතින් ආහාරයට ගත්තොතිනුත් මේ විටමින් D එක අපේ ශරීරයට ලැබෙනවා. හැබැයි මමත් වයිටමින් D ටෙස්ට් එක කරාට පස්සේ තමයි දන්නේ මට වයිටමින් D ඩෙෆිෂන්සි එක තියෙනවා කියලා. මොකද දැන් සයින්ටිෆිකලි ප්‍රූව් වෙලා තියෙනවා ලංකාවෙත් 10කින් 9 දෙනෙක්ටම මේ විටමින් D ඩෙෆිෂන්සි එක තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් එක ටෙස්ට් කරලා බලන්න. ලංකාවේදී මම ටෙස්ට් කරද්දී මට 10,000 නොට් වුණා. ඉතින් රුපියල් 10,000කට වඩා වැඩි දෙයක් ඔයා මේකෙන් ඔයාට මේ ඌනතාවය තුළින් ලැබෙන අවාසි ගැන කල්පනා කරොත් ඒක ඇත්තරම ලොකු ලොස් එකක් නෙමෙයි. ඉතින් ඒක නිසා ඔයත් අදම වයිටමින් D ටෙස්ට් එක කරලා බලන්න. ඔයාලත් වයිටමින් D ඌනතාවය තියනවාද කියලා. ඉතින් ඇත්තරම මම කලින් පාවිච්චි කරන ජැමසන් බ්‍රෑන්ඩ් එකේ 1000 IU එක තමයි මම පාවිච්චි කරේ. නමුත් මට මම ආයෙ රීටෙස්ට් කරාට පස්සෙත් මගේ ඒ අවශ්‍ය ප්‍රමාණයට වයිටමින් D මගේ ලැබිලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මට සිද්ධ වුණා 1000 එක අයින් කරලා 2000 වලට යන්න. ඉතින් මම පරිම මට මාස 3ක වගේ කාලයක් තමයි 2000 ගන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවනේ වයිටමින්ස් ගන්නදී අපි බ්‍රේක් කරන්න ඕනේ. එනතන ඒක ඕවර්ඩෝස් වෙනවා. මොකද වයිටමින් D කියන්නේ වෝටර් සොලියබල් නෙමෙයි, ෆැට් සොලියබල්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට තෙල් සහිත ආහාරයක්, එහෙම නැත්නම් ගොඩක්ම තෙල් අධික ආහාරයක් එක්ක තමයි මේක ගොඩාක්ම අපේ ශරීරයට හොඳ. ඉතින් ඊට පස්සේ 2000 එක පාවිච්චි කරලා බ්‍රේක් එකකින් පස්සේ මට 5000 තමයි මට රෙකමන්ඩඩ් ඩෝස් එක උනේ. ඉතින් ඒ ප්‍රෙස්ක්‍රයිබ් කරපු ඩෝස් එක මම තාම පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා ඔයත් අනිවාර්යයෙන්ම ඔයාගේ ඩොක්ටර්කින් මෙඩිකල් ඇඩ්වයිස් ඇතුව තමයි ඔයාට ප්‍රෙස්ක්‍රයිබ් කරන ඩෝස් එක ඔයා ගන්න ඕන. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇතිනේ මම මුලින් 1000 ගත්තේ, ඊට පස්සේ 2000, ඊට පස්සේ 5000 ගන්නවා දැන්. ඒ විදිහට තමයි ඒක ඉහළ නම් වල තියෙන්නේ මට. ඉතින් ඇත්තරම වයිටමින් D ගැන මම ඔයගොල්ලොත් එක්ක ගොඩක් කතා කරන්න හිතුවා. ඉතින් මම ගන්න මේ බ්‍රෑන්ඩ් එක නම් ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්. දැන් මම පාවිච්චි කරන 5000 එක. නමුත් ඔයාට හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. මොකද ජැමසන් බ්‍රෑන්ඩ් එකෙන් මට තාම හම්බුන්නේ නැහැ ඒ 5000 IU එක. ඉතින් ඇත්තරම වයිටමින් D ගැන මම ඔයගොල්ලොත් එක්ක තවදුරටත් ෂෙයා කරගන්න හිතුවා. වයිටමින් D ඇත්තරම අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ කියන්නේ අපේ ශරීරයේ ඇටකටු, ඒ වගේම දත් වලට, ඒ වගේම මසල්ස් වලට ගොඩාක්ම අත්‍යවශ්‍ය කරන වයිටමින් D එකක්. ඒකම අපේ ඉමුනිටි එක වැඩි කරගන්නත් අපිට සාමාන්‍යයෙන් ගොඩක් අර තියෙනවානේ ශ්වසන පද්ධතියේ ඇතිවෙන ආබාධ. ඉතින් හැම දෙයකටමත් මේ වයිටමින් D උදව් කරනවා. ඉතින් ඇත්තරම අපි නිතර ලෙඩ වෙනවා නම් හැම වෛරස් එකක්ම අර අපි කියනවානේ හැම එන වෛරස් එකක්ම අපිට හැදෙනවා නම් අපේ ඉමුනිටි එක ලෝ වෙලා. ඉතින් මේ වයිටමින් D වලින් අපේ ඉමුනිටි එක බූස්ට් වෙනවා. එතකොට අපිට ලෙඩ හැදෙනවා අඩුයි. කාලයක් හැමදාම ලෙඩ නැහැදී ඉන්න එකක් නෙමෙයි. ඉඳලා හිටලා ඔයාලට
ලෙඩක් හැදෙන්න ඉඩ තියෙනවා. කියන්නේ ලොකුවට හැමදාම තරම්ම ඉෆෙක්ට් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයගේ මෙන්ටල් ස්ට්‍රෙස් හෙල්ත් එකට මූඩ් එකට ඇත්තටම මේ දේවල් වැදගත් වෙනවා. ඔයාගේ සමහර ලාට බ්‍රේන් ෆන්ක්ෂන් එකට ඔයාගේ මූඩ් එක කන්ට්‍රෝල් කරන්න. ඒ කියන්නේ සමහර ලාට අපිට දැනෙනවා නැගිටතර පස්සෙත් හරිම කම්මැලිකමක් ආය නිදා ගන්න හිතෙනවා. නිකන් අර ඇඟට ෆිට් නැහැ වගේ. ඉතින් ඒ වගේ ස්ට්‍රෙස් ලෙවල් එකත් එක්ක මූඩ් එක ෆික්ස් කරගන්න මේ වයිටමින් D හෙල්ප්ෆුල් වෙනවා. මම හිතලා කියන දේවල් නෙමෙයි. මම සයන්ටිෆිකලි රිසර්චස් වලින් බලලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒ වගේම අපේ හાર્ට් එකට මේ බ්ලඩ් ප්‍රෙෂර් එක රෙගියුලේට් කරගන්න ඇත්තටම හොඳ වැදගත් වයිටමින් D එක. ඉතින් දැන් අර මම කියවනේ ඩෙෆිෂන්සි එකක් ආවොත් වයිටමින් D ලෝ වුණොත් අර අපිට දැනෙන දේවල් අපේ අතපය රිදෙනවා. ඒ කියන්නේ අපේ ඇටකටු ජොයින්ට්ස් රිදෙනවා. එතකොට එනර්ජි එක ලෝ. එතකොට අපේ දත්වල ප්‍රශ්න මම දන්නේ මම අකමැතිම දේ තමයි ඩෙන්ටිස් ගාවට යන එක. දන්නේ ඔයාලට කොහොමද කියලා. ඉතින් දත්වල ප්‍රශ්න 100ට බහුතරයක් percentage එකකින් අඩු කරගන්න පුළුවන් මේ වයිටමින් D නිසා. ඒකටත් ඒක උදව් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අර චූටි කාලේ මටත් ඒ ප්‍රශ්නේ තිබුණා. අපි වඳිනකොට අපි වඳිනකොට අපේ මගේ නම් ඇටකටු වල සද්ද එනවා. ඉතින් ඇටකටු කැඩෙනවා වගේ චූටි කිටිස් වගේ නිකන් සද්දයක් එනවා. ඉතින් මම දන්නේ ඔයගොල්ලෝගෙත් එහෙම වුණාද කියලා. ඒ වෙලාවට අනිත් අය හිනත් වෙනවා. ඉතින් මම ඇත්තටම ආස නැහැ වඳින්න. ඒක නිසා ඒක සද්දේ ඇහෙන නිසා අනිත් අයට ඒක මටත් හරි ඔඩ් දෙයක්. ඉතින් අන්න ඒ වගේ soft bones වල ඇහෙන රිකට් සද්දෙත් එතකොට අපිට වෙන ඉන්ජරීස් ඒවෙන් අපිට නැතිම නෙවෙයි අපිට ඒ බලපාන එෆෙක්ට් එක අඩු කරගන්න පුළුවන් මේ වයිටමින් D වලින්. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඩ්‍රෝබැක්ස් අපිට වයිටමින් D ඩෙෆිෂන්සි එක આવොත් ඔයාලත් හොයලා බලන්න. ඉතින් හයි ඩෝසස් වලට යන්න හොඳ නැහැ එකපාරට. ඒකයි මමත් හිමීට වැඩි කරේ මගෙත්. ඉතින් ඔයාලත් බලන්න අපි කොච්චර හිතුවත් අපිට ලංකාවේ හොඳට අවුව තියෙනවා. අපි අවුවට යනවා. ඒ තුලින් අපිට විටමින් D ලැබෙනවා. ඒවෙන් ඇත්තරම වෙනවා අඩුයි. මොකද දැන් අපි සන් බ්ලොක්ස් පාවිච්චි කරනවා. එළියට යද්දී ඒ අවශ්‍ය දේවල් ඇඳුම් පැළඳුම් කුඩයක් පාවිච්චි කරනවා. හැට් එකක් කැප් එකක් මේ දේවල් තුලින් ඉර එළියට ආවරණය වෙන එක අඩුයි. ඒ වගේම ගොඩක් වෙලාවට අපේ ඒජ් එකත් එක්ක අපි වයසට යද්දී මේ වයිටමින්ස් ශරීරයට ලැබෙන ප්‍රමාණයන් අඩු වෙනවා. අපි ගන්න ආහාර රටාවත් එක්ක මේ හැම දෙයක්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාටත් පුළුවන් ටෙස්ට් කරලා බලලා ඔයාට හොඳ ප්‍රෙස්ක්‍රයිබ් ඩෝස් එකකට යන්න. ඒ තුලින් ඔයාට රිසල්ට්ස් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න උඩ කියන්න ඕන විශේෂම දේ තමයි වයිටමින් D බොන්න ඕන උදේට. ඒ කියන්නේ ඔයාට කිරි එකක් එක්ක වුණත් ප්‍රශ්නයක් නැහැ. මීල්ස් එක්කම නෙමෙයි. හැබැයි හිස්පර බොන්න යන්න එපා. මොකද මට එහෙම ප්‍රෙස්ක්‍රයිබ් කරේ නැහැ. ඒ නිසා මට ඔයාලට කියන්න ඕනේ දෙත් උදේට බොන එක තමයි ඉෆෙක්ටිව් වැඩි. ගොඩක් වෙලාවට රෑට බොන එකෙන් ඔයාගේ ස්ලීපින් පැටර්න් එකට වගේ නිදිමත නැති වෙලා මොකද මේකේ එනර්ජි එක බූස්ට් අප් වෙනවා. ඒ තුලින් ඔයාගේ නිදිමත නැති වෙලා ඔයාට ඇක්ටිව් ඉන්න වෙනවා. රෑට නිින්දා ගන්නේ නැතුව. ඉතින් ඒවත් ගැනත් සැලකිලිමත් වෙන්න. ඒ නිසා උදේට විතරක් ගන්න. ඉන් කේස් උදේට මිස් වුණොත් දවල්ට ගන්න අමතක නොකර. රෑට ගන්න යන්න එපා. ඉතින් මතක තියාගන්න මේ මම බොන බ්‍රෑන්ඩ් එකේ K2 කියන වයිටමින් එකක් තියෙනවා. ඒකෙන් තමයි මේ වයිටමින් D කොලෙජන් බොද්දී වයිටමින් C වලින් බූස්ට් වෙනවා වගේම K2 එකෙන් බූස්ට් එකක් වගේම මේ වයිටමින් D අපේ ජොයින්ට්ස් වලට කියන්නේ අපේ බෝන්ස් වලට යන පාර ඩිරෙක්ෂන් එක පෙන්නනවා කියන තමයි කියන්නේ. ඒක හරිම ෆනි. නිකන් ගයිඩ් කෙනෙක් වගේ. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නැති තැන්වල මේවා තැම්පත් වෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. ඉතින්
ඉතින් ඒ නිසා තමයි ඩොක්ටර් මට ප්‍රෙස්ක්‍රයිබ් කරේ මේකප් ගන්න කියලා. ඉතින් මමත් තාම බොන ගමන් මට ඔයගලන් රිසල්ට් ෂෙයා කරගන්න පුළුවන් වෙයි. මේකෙනුත් පස්සේ කොහොමද කියලා. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඔයාලට හොඳ බ්‍රෑන්ඩ් එකකට යන්න. මේ බ්‍රෑන්ඩ් එකම වෙන්න ඕනේ නැහැ. ඉතින් අදම ටෙස්ට් කරලා බලලා ඔයාට vitamin D efficiency එක තියෙනවා නම් අදම ඔයා හොඳ බ්‍රෑන්ඩ් එකකට යන්න. ඉතින් මේ දේවල් ටික තමයි මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි උනේ. ඉතින් so thank you for watching. Bye.